හරි. ගොඩක් අය කියන විදිහට මෙන්න මේ විදිහට තිරස් අතර ෆ්‍රිජ් එකක් ට්‍රාන්ස්පෝර්ට් කරන්න හොඳ නෑ. ඒත් අද අපි කතා කරනවා කොහොමද හානියක් නොවන විදිහට ශීතකරණයක් මේ විදිහට ප්‍රවාහනය කරන්න කියලා. මේ ගැන කතා කරන්න නම් ඊට කලින් අපි මෙන්න මේ හැම ෆ්‍රිජ් එකකම හදවත වගේ තියෙන කොම්ප්‍රෙසර් එක හා බොම කියන ගෑස් එහෙම නැත්නම් මේ ශීතකාරක වායුවේ ක්‍රියාකාරීත්වය ගැන දැනගෙන ඉන්න ඕනේ. කතාවක් තියෙනවනේ දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ. මේ හැම කොම්ප්‍රෙසර් එකකම ඒ කොම්ප්‍රෙසර් එකට හා ඒ ගෑස් වර්ග වලට ගැලපෙන ඔයිල් එකක් තියෙනවා. අපි වැරදි විදිහට ෆ්‍රිජ් එක ට්‍රාන්ස්පෝර්ට් කරුවොත් මෙන්න මේ ඔයිල් එක තමයි ෆ්‍රිජ් එකේ මේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම ඇනහිටවන්නේ. මේ කොම්ප්‍රෙසර් එකේ මෙන්න මේ විදිහට ලයින් තුනක් තියෙනවා. මේ ලයින් දෙක සක්සන් විදිහටත් මෙන්න මේ ලයින් එක ඩිස්චාර්ජ් විදිහටත් අපි හඳුනනවා. සක්සන් ලයින් එකේ ගෑස් ඇතුළට ඇදලා ගන්නවා, ඩිස්චාර්ජ් ලයින් එකෙන් ඇතුළට ඇදලා ගන්න ගෑස් එළියට පිට කරනවා. මේ ශීතකාරක වායුව එහෙම නැත්නම් මේ ගෑස් ක්‍රියාවලිය ගැන මීට කලින් මම කරපු වීඩියෝ එක ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. කැමති කෙනෙකුට ඒක බලලා මේ ගැන වැඩි අදහසක් ගන්නත් පුළුවන්. මේ වගේ දේවල් ගැන වගේම ශීතකරණ අලුත් ඇඩියාව ගැන උනන්දු කෙනෙක් නම් ඔයා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. හරි අපි දැන් බලමු මම අර කලින් කියපු විදිහට ෆ්‍රිජ් එකක් වැරදියට ට්‍රාන්ස්පෝර්ට් කරුවොත් කොම්ප්‍රෙසර් එක ඇතුලේ තියෙන ඔයිල් මොන විදිහටද අපේ මේ ශීතකරණයේ ක්‍රියාවලිය අඩාල කරන්න කියලා. හැම ශීතකරණයකම මෙන්න මේ සක්සන් ලයින් දෙකෙන් එකක් මේ විදිහට සීල් කරලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ලයින් එක තමයි ෆ්‍රිජ් එකට ඕන වෙන ගෑස් චාර්ජ් කරන්න. එහෙම නැත්නම් ගෑස් ෆිල් කරන්න පාවිච්චි කරන්නේ. ගෑස් ෆිල් කරලා මේක මේ විදිහට සීල් කරනවා. මේ ලයින් එක ෆ්‍රිජ් එකේ අර කලින් කියපු ගෑස් රොටේෂන් එකට සම්බන්ධයක් නැහැ. එතකොට ෆ්‍රිජ් එකක් තිරස් අතට ට්‍රාන්ස්පෝර්ට් කරද්දී ඔයා මේ ෆ්‍රිජ් එකේ මේ අතට පෙරළුවොත් රයිට් මේ අතට පෙරළුවොත් ඔයාලට පේනවා මෙන්න මේ සක්සන් ලයින් එකෙන් මේ කොම්ප්‍රෙසර් එකේ ඇතුළේ තියෙන ඔයිල් එළියට එනවා. ඒ කියන්නේ මේ අතට පෙරළලා ෆ්‍රිජ් එකක් ට්‍රාන්ස්පෝර්ට් කරනවා කියන්නේ මෙතනින් එළියට එන ඔයිල් සේරම මෙන්න මේ සක්සන් ලයින් එක දිගේ ගිහින් ෆ්‍රිජ් එක ඇතුලේ මෙන්න මේ ඉවේපරේටර් කොටසේ තැම්පත් වෙනවා. සාමාන්‍යයෙන් සිරස් අතට ට්‍රාන්ස්පෝර්ට් කරුවත් මේ ඔයිල් යම් ප්‍රමාණයක් මේ සක්සන් ලයින් එක දිගේ එළියට එනවා. ඒක සාමාන්‍යයි සහ සිරස් අතට ට්‍රාන්ස්පෝර්ට් කරද්දී මේ ඔයිල් එළියට එන ප්‍රමාණය සීමා සහිතයි. සමහර විට ඔය අහලා ඇති ෆ්‍රිජ් එකක් ට්‍රාන්ස්පෝර්ට් කරුවාම ෆ්‍රිජ් එක ඔන් කරන්න කලින් මේ ෆ්‍රිජ් එක පැය 24ක් එක තැන තියන්න ඕන කියලා. ඒ කියන්නේ මේ විදිහට මේ ලයින් එක දිගේ උඩට ගිය ඔයිල් නැවත කොම්ප්‍රෙසර් එක ඇතුළට එන එක තමයි ඒ කාලය ඇතුළත සිද්ධ වෙන්නේ. දැන් මෙතනදී මේ කතන්දරේ වෙනස්. පැත්තට පෙරලලා ෆ්‍රිජ් එකක් ට්‍රාන්ස්පෝර්ට් කරුවාම ඔයිල් කෙලින්ම මේ ඉවේපරේටර් කොටසට යනකම් ගිහින් තැම්පත් වෙනවා. එහෙම තැම්පත් වුණාම ඕන් කරන්න කලින් දවස් දෙක තුනක් එක තැන තිබුණත් මේ ඔයිල් නැවත කොම්ප්‍රෙසර් එක ඇතුළට එන්නේ නැහැ. ඒ විදිහට ඉවේපරේටර් එක ඇතුලේ ඔයිල් තැම්පත් වුණාම අපි අර මුලින් කියපු ගෑස් රොටේෂන් එක මේකේ වෙන්නේ නැහැ. අර ඔයිල් නිසා මේ රොටේෂන් එක නතර වෙනවා. අන්න එහෙම අවස්ථාවකදී අපි කියනවා ගෑස් බ්ලොක් එකක් කියලා. මේ ගෑස් බ්ලොක් එක නැවත යථා තත්ත්වයට පත් කරගන්න නම් ඔයාට අමතර මුදලක් වැය කරලා මේ පද්ධතිය ඇතුළේ තියෙන ඔයිල් ටික ඉවත් කරලා ෆ්‍රිජ් එකට නැවත ගෑස් පරිවීමක් සිද්ධ කරන්න වෙනවා. ඉතින් ඔය විදිහට අමාරුව වැටෙන්නේ නැතුව ෆ්‍රිජ් එකක් තිරස් අතට ප්‍රවාහනය කරන්න නම් අපිට පුළුවන් ෆ්‍රිජ් එකේ කොම්ප්‍රෙසර් එක මෙන්න මේ අතට එන විදිහට පෙරලන්න. මේකෙදී අර හානිය වෙන්නේ නැහැ. මම අර කලින් කිව්ව විදිහට මේ ලයින් එක ෆ්‍රිජ් එකේ මේ ගෑස් රොටේෂන් එකට සම්බන්ධ වෙන්නේ නැහැ. මේක මේ විදිහට සීල් කරලා තියෙනවා. ඔයා මේ ඩිස්චාර්ජ් එක ලයින් එක ගැන බය වෙන්න එපා. මේ ලයින් එක මෙන්න මේ විදිහට මේ පිස්ටන් කොටස් වලට සම්බන්ධ වෙන නිසා ෆ්‍රිජ් එක පෙරළුවත් මේකෙන් ඔයිල් එළියට එන්නේ නැහැ. හරි. දැන් එහෙමනම් ඔයා දන්නවනේ මේ ෆ්‍රිජ් එක අපි පෙරලන පැත්ත අනුව ඔයිල් වලින් වෙන බලපෑම මොන වගේද කියලා. ඉතින් තිරස් අතට ට්‍රාන්ස්පෝර්ට් කරන්න වෙන අවස්ථාවකදී බය නැතුව මෙන්න මේ අතට අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ෆ්‍රිජ් එක ඕන් කරන්න කලින් අවම පැය 4ක් හෝ උපරිම පැය 24ක් එක තැනක තියලා ඊට පස්සේ බය නැතුව ෆ්‍රිජ් එක ඕන් කරලා පාවිච්චි කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි එහෙමනම් අද පාඩම එච්චරයි. වැදගත් යමක් ලැබුණා කියලා හිතනවා නම් channel එක subscribe කරන්න, like එකක් දාන්න, share පාරක් දාන්න වගේම වීඩියෝ එක ගැන ඔයාගේ අදහස කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ජය වේවා. අපි ආයෙ වීඩියෝ එකකින් මුණ ගැහෙමු.